ඔයාලට තෝනේ මේ අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්ද නැත්නම් 2026 වර්ෂය සුබ කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට. අද මම කතා කරන්න හිතුවා මගේ ජීවිතේත් මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් ගැන. මේක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයාලා දන්නවා ඇති law of attraction. නැත්නම් සිංහලෙන් කියන විශ්ව ආකර්ෂණීය නීතිය. ඒකේ තියෙන එක කොටසක් තියෙනවා මම හිතනවා මේ අවුරුද්දේ අපිට හම්බෙලා තියෙන තව එක දවසක් අපිට ඊළඟ අවුරුද්දට යන්න වෙනවා. ඊළඟ අවුරුද්දට යන්නේ 2025 වර්ෂයේ තියෙන මයින්ඩ් එක නම් මම හිතන්නේ ඒක මදිය. අපි රීෆ්‍රෙෂ් වෙනවා. මම හිතනවා රීෆ්‍රෙෂ්මන්ට් එකකට මම දෙනවා ඔයාලට law of attraction එකේ තියෙන එක පැතිකඩ. විෂන් බෝඩ් එකක් හදාගන්න. අපි ඊළඟ අවුරුද්දේ දවස් 365 ඇතුළත මම මෙන්න මේ goals මම මෙන්න මේ hopes මම මෙන්න මේ achievements ටික ගන්නවා කියන ඔයාටම දෙන්න පොරොන්දුව. අපි මේ පොරොන්දුවට මම හොඳ විෂන් බෝඩ් එකක් හදන විදිය කියනවා. පියවරෙන් පියවර. පළවෙනි දේ. නැත්නම් පළවෙනි පියවර. විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා අවබෝධයෙන් දකින්න ඕන නිසා අවබෝධාත්මක හැඟීමක් තියෙනවා. විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ ඔයා ඊළඟ අවුරුද්දේ ඊළඟ අවුරුද්ද ඇතුළත ඔයා අචීව් කරන දේවල් ඔයා පොඩි බෝඩ් එකකට පොඩි ෆොටෝ ටිකක් අරගෙන ඔයා ෆොටෝ දාන්නත් ඉඳලා ඉතින් ඔයා ඉගෙනීමේ ඉස්සරහට යනකම් නම් ඔයා ඉගෙන ගන්න ෆොටෝස් දාලා ඔයාගේ විෂන් බෝඩ් එක හදාගන්න. අන්න ඒ විදිහට මේ විෂන් බෝඩ් ඒකෙදී අපිට පුළුවන් අපේ ජීවිතේ හෝල් ලයිෆ් එකම විෂන් බෝඩ් එකට ගන්න. උදාහරණයක් විදිහට පතරවස් ඔයාගේ අධ්‍යාපනය, ඔයාගේ රැකියාව, ඔයාගේ රිලේෂන්ෂිප්, ඊළඟට ඔයාගේ පෞද්ගලිකත්වය, ඊළඟට ඔයාගේ ඉකොනොමි එක, ඊළඟට ඔයාගේ එන්ටර්ටේන්මන්ට් එක, එන්ජොයි කරන විදිය, ඔයා කරන්න හොබීස්, මෙන්න මේ හැම පැත්තෙම ඔයාගේ ඇචීව්මන්ට්ස් නැත්නම් ඔයාගේ තියෙන ගෝල්ස් ටික ඔයා පොඩි විෂන් බෝඩ් එකකට ගන්න එක තමයි මේකෙන් කරන්නේ. පළවෙනි දේ ඔයා හොඳට අවබෝධාත්මකව දකින්න විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? ඇත්තටම මේ විෂන් බෝඩ් එකකින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. දෙවෙනි එක. විෂන් බෝඩ් එකක් හදාගන්න අපිට පළවෙනියටම තියෙන්න ඕනේ ලොකු අපි කියන විෂන් බෝඩ් එකේ ලොකු බෝඩ් එකක් වහගන්න. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න ඕනේ. විශේෂයෙන් මේකට ඕනේ අනිවාර්යයෙන්ම ලොකු පෑනක් ඕනේ. නිල් රතු ඒ වගේ පෑන් ටිකක් ගන්න. ඊළඟට ගම් එකක් ගන්න, පැටික්මන් ගන්න. අන්න ඒ වගේ ටිකක් ඔයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ඔයා ළඟ තියාගන්න. හරිද? ඊළඟට ඔයා කරන්න ඕනේ දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඔයා අධ්‍යාපනයෙන් යනවා නම් ඒකට හරියට ෆොටෝස් ඔයා ගන්න ඕනේ. කොහෙන් හරි හොයලා ගන්න. මම ඒකට උදාහරණයක් විදිහට මම මේ උඩින් දානවා Pinterest. Pinterest එකෙන් අපිට ගන්න පුළුවන් ෆොටෝ ඩවුන්ලෝඩ් කරනකොට ඒකේ ලින්ක් එකක් මම දානවා. ඒකට ගියාට පස්සේ අපිට පෙන්නනවා අපිට පුළුවන් සර්ච් කරන්න මට ඕනේ ජිම් එකට යන ෆොටෝස්. මගේ ඇඟ පොඩ්ඩක් හදාගන්න ඕනේ අපි. ලස්සන ඉන්නවනේ. අන්න ඒකට හරියට ෆොටෝස් තියෙනවා. ට්‍රැවල් කරන්න ආස නම් මම රටකට යන්න ආස නම් ඒකට අවශ්‍ය කරන ෆොටෝස්. අන්න ඒ වගේ print out එකක් කරන් ඔයා අර විෂන් බෝඩ් එකේ අලවන එක තමයි මේකෙන් කරන්නේ. මේ වගේ ෆොටෝස් ගන්න. තුන්වෙනි කාරණේ තමයි ඒක ඕන තරම් ෆොටෝස් තියෙනවා. කැමති ඔය ජොබ් එකේ ප්‍රොමෝෂන් ගන්නවා නම් ඔයා අධ්‍යාපනයේ ඉහළට යනවා නම් ඔයා රිලේෂන්ෂිප් එකෙන් හොඳට හොඳ සහකරුවෙක් හොයාගන්නවා නම් සහකාරියක් හොයාගන්න ඒකත් වගේ අචීව්මන්ට් එකක්. ඒක අචීව්මන්ට් එකක් නෙවෙයි මම දකින විදිහට ඒක බෙස්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයාගේ ජීවිතේට. අන්න ඒකත් ඔයාගේ විෂන් බෝඩ් එකට අතුල් කරගන්න. හතරවෙනි කාරණේ තමයි ඔයා මේ විෂන් බෝඩ් එකට ඇතුල් කරගන්නකොට ඔයා පිළිවෙලකට ඇතුල් කරගන්න. උදාහරණයක් විදිහට ගත්තට පස්සේ එක පැත්තක දාගන්න මේ පැත්තේ අධ්‍යාපනය. මේ අධ්‍යාපනය මේක කරනවා නම් ලබන අවුරුද්දේ මේකට හදාගන්න කොටසක්. ඒකට හරින ෆොටෝස් ගන්න. මේ පැත්තෙන් රැකියාව ප්‍රොමෝෂන් එකට යනවා එක්සිකියුටිව් ප්‍රොමෝෂන් එකට යනවා මේක. ඊළඟට උඩ ගහන්න ඔයාට මොන නැත්නම් වාගේ විෂන් බෝඩ් එකක් දෙනවා ඒක හදාගන්න. ඒ අර මික්ස් අප් කරගන්න එපා පැත්ත හදාගන්න. උඩින් ගන්න හෙල්ත් එක. වාගේ හෙල්ත් එක කියන්නේ ජිම් එකට යනවා ජොගින් කරනවා ඒ වගේ ප්‍රොසෙස්. මේ පැත්තට යනවා නම් ඔයා රිලේෂන්ෂිප් එක බිල්ඩ් අප් කරනවා හොඳ කෙනෙක් වාට හොඳ සහකාරියෙක් වගන්න ඒකත් වගේ අචීව්මන්ට් එකක්. ඊළඟට මේ පැත්තෙන් වාගේ පිටරටකට ට්‍රැවල් කරන්න ආස නම් ඒකේ ෆොටෝස් මේ පැත්තෙන් දාන්න. මේ විදිහට විෂන් බෝඩ් එක ලස්සනට පිළිවෙලට හදාගන්න. අපි
මැද තීරුව අනිවාර්යෙන්ම ඉතුරු කරන්න. ඒකට මම ඊළඟ කැලේ කියන්නේ. 6 වෙනි කාරණය. ඔයා මැද තීරුවක් ඉතුරු කරන්න ඕනේ. අන්නේ මැද තීරුවේදී ඔයා කරන්න ඕන ඔයාව මොටිවේට් වෙන වචන ටිකක් තියෙනවනේ. ඇත්තටම මම මොටිවේට් වෙන වචන ටිකක් තමයි ඔයාට පුළුවන්. You can do it. You can't do it නෙවෙයි, you can do it. මේක කරන්න පුළුවන්. අන්න ඒක මම ගොඩක් මොටිවේට් කරනවා. ඔයා මේක කරලා ඉන්නේ. ඔයා මේක කරන්න පුළුවන්. ඔයාට ශක්තිය තියෙනවා. ඔයාට ස්ට්‍රෙන්ත් එක තියෙනවා. මේ ලෝකේ කාටවත් කිසිම දෙයක් කරන්න බැරි මිනිස්සු ඉන්නේ. හරි කියන්නේ ලෝකෙ එක් දීකට මේ සමග කියන්නේ මොකක්ද? කවුරු පර්ෆෙක්ට් නෑ. හැම දෙයක කෙනෙක් මොකටද සමත් වෙන්නේ. අන්න ඒ වගේ ඔයා වැලියු කරගන්න. ඔයාට මේක කරන්න පුළුවන්. ඔයා හොඳ කෙනෙක් විදියට ගන්න. නිකම් පහත් වෙලා නිකම් වාගේ ආත්ම සම්මානයෙන් පල්ලෙහාට දාගන්න එක. 6 වෙනි කාරණය. ඔයා මේ විෂන් බෝඩ් එක හදාගත්තට පස්සේ ඔයා මේක ඔයාට පේන තැනකින් තියාගන්න. නිකම් පැත්තකට දාලා තියාගන්න බෑ. පාඩම් කරන දන්නවා ඩෙස්ක් එක ඉස්සර ලස්සනට හදාගන්න. ක්‍රියේටිව් හදාගන්න. ලස්සන විෂන් බෝඩ් එකක් ආසසිනා විෂන් බෝඩ් කියලා දාලා ඔයාගේ අචීව්මන්ට් එකේ තියෙන ෆොටෝස් ටික දාලා ලස්සනට හදාගන්න. මේ 6 වෙනි කාරණය. ඒක පේන්න තියාගන්න. උදාහරණයක් විදිහට මේක දැන් හදාගන්න පුළුවන් මේ ෆිසිකලි නෙවෙයි වර්චුවලි හදාගන්න පුළුවන්. ඒතර Pinterest එකට ගියාට පස්සේ අපි විෂන් බෝඩ් එකක් හදලා දෙනකොට අපි Pinterest මේ ෆිල්ටර්ස් කරලා අපි Pinterest එක දැම්මට පස්සේ ලස්සනට වර්චුවල් හදලා දෙනවා. ඒකත් ඔය ෆෝන් එකට දාගෙන ඔයාගේ ස්මාර්ට් iPad එකට දාගෙන ඊළඟට ඔයාගේ ලැප්ටොප් එකට ඒකත් හොඳයි. මොකද අපිට හැමතිස්සෙම පේන්න තමයි ගොඩක් දේවල් ඔයාට බැහැයි කියලා ඔයාට එපා වෙච්ච වෙලාවකට ඔබ දකිනකොට නෑ මම මේක කරන්න ඕනේ කියන හැඟීමක් එන්නේ. අර විශ්වාකර්ෂණ නීතියෙන් දෙන්නේ. 7 වෙනි කාරණය. ඔයා හැමතිස්සෙම මේක වීක්ලි හරි මන්ත්ලි හරි ප්‍රෝග්‍රස් කරන්න. මම මොනවද මේකෙන් මම ඇචීව් කරන්නේ? ජනවාරි මාසේ මම මොකක්ද මේකෙන් ඇචීව් කරන්නේ? ඔය ඉංග්‍රීසි දැන්. මගේ තියෙන ප්ලෑන් එක තමයි ඉංග්‍රීසි හදාගන්න. මම ඉංග්‍රීසි හොඳයි නමුත් මම ඉම්ප්‍රූව් කරන්න. ඒක මම හැමතිස්සෙම මම වීක්ලි ප්‍රෝග්‍රස් එකක් බලනවා. මේ ප්‍රෝග්‍රස් එකේදී මම බලනවා මම ගොඩක් දුරට හදාගෙන ඉන්නවා. එහෙනම් මම මේක ලේවා එක සෙලිබ්‍රේට් කරනවා. ඔයාව මොනිටර් කරන්න, ඔයාව ඇනලයිස් කරන්න. අන්න ඒක අනිවාර්යෙන් කරන්න මම කරන්න එපා. මේ 8 වෙනි කාරණා. එකක්වත් කරන්න වැඩක් නැහැ. මෙන්න මේක කරන්න. ඔයා විෂන් බෝඩ් එකක් හදුවට ඔයාගේ ටාගට් ඇචීව්මන්ට්ස් වල ලස්සනට ක්‍රියේටිව් හැදුවටත් වැඩක් නැහැ. ඔයාගේ ක්‍රියාත්මක කරන්න. අනිවාර්යෙන්ම ඔබ ක්‍රියාත්මක කරන්න. ඔයා දැන් මේක දිනන විශ්ව ආකර්ෂණ නිසි ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ভাইබ්‍රේෂන් එක සෙට් වෙන තැන තමයි අපිව තග්ගලපත් වෙන්නේ. ඒ කියන්නේ සාර්ථකත්වය කියන්නේ ভাইබ්‍රේෂන් එක සෙට් වෙච්ච මිනිස්සු ඉන්නේ. යාලා විශ්වයේ තියෙන ভাইබ්‍රේෂන් එකත් යාළුවේ තියෙන ভাইබ්‍රේෂන් එකත් එකට සෙට් වෙන තැන තමයි යාළුව ගේමක් ගහලා තියෙන්නේ. ඉතින් ඔයා නිකම් පැත්තකට නිකම් විෂන් බෝඩ් එක හැදුව කියන දේ ඉන්නේ පා. ඒකට වැඩ කරන්න. ඒකට වැඩ කරද්දී වක් කොහෙන් හරි තැනකින්පත් වෙන්න පුළුවන්. අනිදාට වල සාර්ථකත්වය ලැබෙයි. ගොඩක් සාර්ථක වෙච්ච මිනිස්සුන්ගෙන් අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා තියෙන මේ විෂන් බෝඩ් එක. යාළුවගේ ලොකු විෂන් එකක් තියෙනවා. අර ඒක දැක්මක් තියලා තියෙන ප්ලෑන් එකක් තිබෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඊළඟ අවුරුද්දේ හම්බෙමු. අවුරුද්දේ ඉතින් ලබන්නා වූ අලුත් අවුරුද්ද හැමෝටම ජය වෙන්න ඕනේ. ඉතින් මේ විෂන් බෝඩ් එකක් හදාගන්න ඔයාලගේ ටාගට්ස් වලට යන්න කියලා මම ඔයාලට සුබ පතනවා. හැමෝටම ජය ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.